රොබර්ට් ග්‍රීන් කියන විදිහට රැකියා ස්ථානය කියන කවුරුත් කතා නොකරන නීති ගැන තමයි අපි මේ බලන්න යන්නේ. වැඩපොලේදී නීති නොදන්න සෙල්ලාමක පෙට්‍රෝනා වගේ හැඟීමක් සමහර වෙලාවට දැනෙනවා නේද? රොබර්ට් ග්‍රීන් කියන්නේත් ඒකමයි. බලය කියන්නේ නීති තියෙන ඒත් කවුරුත් කතා නොකරන අමුතු ගේම් එකක්ලෝ. ඉතින් මේ නීති නොසලකා හැරියොත් ඒකෙන් වෙන්න පුළුවන් පාඩුව නම් ලොකුයි. හිතාගන්නත් බැරි වෙලාවක රැකියාව නැති වෙන එකේ ඉඳන් අවුරුදු ගානක මානසික පීඩනය දක්වා දේවල් වෙන්න පුළුවන්. මේ දැනුම හරියට විස්කි ෂොට් එකක් වගේලු. සැනසීමක් නෙවෙයි තිත්ත ඇත්ත ඒ විදිහටම දෙනවා. මේකේ අරමුණ අනිත් අයට පහර දෙන එක නෙවෙයි. Tamanව ආරක්ෂා කරගන්න නීති දැනගන්න එක. හරි. එහෙනම් ස්වාධීන වෙන්න පළවෙනි පියවර තමයි නැතුවම බැරි කෙනෙක් වෙන එක. ඒ කියන්නේ නීතිය අංක 11 අනිත් අය තමන් මත යැපෙන තත්ත්වයක් ඇති කරගන්න එක. Taman කරන දේ තව කෙනෙක්ට කරන්න පුළුවන් නම් ලේසියෙන්ම Tamanව අයින් කරන්නත් පුළුවන්. ඒකට කරන්න ඕන දේ තමයි අනුකරණය කරන්න බැරි විශේෂ හැකියාවක් දියුණු කරගන්න එක. ස්වාධීනත්වය සඳහා දෙවෙනි දේ තමයි තමන් කරන්න දේ ගැන තියෙන දැඩි විශ්වාසය. නීති අංක 28 කියන්නේ ඕනම දෙයක් පටන් ගන්නකොට නිර්භීත වෙන්න කියලයි. දෙගිඩියාවෙන් වැඩේ දුර්වල වෙනවා. පොතේ සැරාඩු කරන්න කිව්වම ග්‍රීන් කෙලින්ම කිව්වා මේක තමයි පොත වෙනස් කරන්න බෑ කියලා. ප්‍රතිඵලය පොතේ තිබුණු ඒ නිර්භීතකමම තමයි ඒක ලොකු සාර්ථකකමකට ගෙනාවේ. ඉතින් මේ දැනුම හරියට පලිහක් වගේ සුලභව වෙන වැරදි ගොඩකින් බේරෙන්න උදව්වක්. අවසාන ප්‍රශ්නේ මේකයි. මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් කොහොමද අනුන්ට බලපෑම් නොකර Tamanගේ ස්වාධීනත්වය වෙනුවෙන්?